අයිබෝන් හැමෝටම ඔයාලා මේ දකින්නේ අඹම්පොළ ගැටදිවුර යෝජිත අලිමග ගාවින් පාර පනින්න යන අලි රංචුවක්. දිනය හරියටම කිව්වොත් පසුගිය සැප්තැම්බර් 21 වෙනිදා. මේ වීඩියෝ දර්ශන පටිගත කරලා තියෙන්නේ මේ විදිහට පාර පනින්න අලියන පාර අයින් හදවලා තියෙන ට්‍රැප් කැමරාවකින්. මේ විදිහේ කැමරා කීපයක්ම අපි මේ තැන්වල සවි කරලා තියෙනවා. මේ එන අලි රංචු වල තුවාල වෙච්ච ආබාධ වෙච්ච අලියක් ඉන්නවද කියලා හඳුනගන්න. ඒ වගේම එයාලට බාධාවක් නොවි එයාලගේ හැසිරීම සමීපව නිරීක්ෂණය කරන්නත් මේ වගේ කැමරා අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒ විදිහට ඔය අලි රංචුව එතනින් පාර පැත්තට ගියාට පස්සේ රංචුවට පිටිපස්සෙන් අන්තිමට කවුද එන්නේ කියලා බලන්නකෝ. කැමරාවට පොඩි ආචාරයකුත් කරලා මේ යන්නේ මානබර් නැතා. එයා ඇවිදින්නේ ටිකක් අමාරුයි වගේ නේද? කකුලක මොකක් හරි ආබාධයක් තියෙනවා වගේ. පිටිපස්සේ කකුලේ පහළින් පොඩි ගෙඩියක් වගේ දෙයක්ත් පේනවා. ඒ වුණත් ඒක හරියටම පැහැදිලිව පේන්නේ නැහැ කකුල් වල මඩ තියෙන නිසා. දැන් අපි බලමු තවත් ඒ වගේ රඳවල තියෙන කැමරාවක එයාව පටිගත වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඔය ඈතින් ඇවිදගෙන එන්නේ හිමිහිමිට. ඔන්න සද්දෙකුත් දැම්මු. මේ විදියට මෙතනින් පොඩි සද්දයක් දාලා යන එක එයා හැමදාම කරන දෙයක්. ඔන්න එතනනුත් ගියා. දැන් අපි බලමු තවත් කැමරාවක එයා එන විදිය සටහන් වෙලා තියෙන්නේ කොහොමද කියලා. එයා ඇවිදන් යන්නේ ටිකක් අමාරුවෙන්. එයාගේ පිටිපස්සේ වම් කකුලේ පහළින් ගෙඩියක් වගේ දෙයක් පේන්නත් තියෙනවා. බොහෝ විට බඳින තුවක්කුවක් පත්තු වෙලා වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට මානබර් නැතාගේ කකුලක යම් ආබාධයක් තියෙනවා කියලා එදාම අපි ගල්ගම වනජීවි කාර්යාලයට දැනුවත් කරා. ගල්ගම වනජීවි කාර්යාලයෙන්ුත් ඒ පිළිබඳව නිකවැටේ වනජීවි පශු වෛද්‍යකයේ දැනුවත් කරලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ වුණත් ඊට පස්සේ තවත් කීපයක්ම යනකල් නිකවැටේ වනජීවි පශු වෛද්‍යකයකින් මේ ඇතාව පරීක්ෂා කරා කියලාවත් ප්‍රතිකාර කරා කියලාවත් අපිට දැනගන්න ලැබුණේ නැහැ. ඊට පස්සේ මට මේ මානබර් නැතාව මුණ ගැහෙන්නේ පසුගිය 25 වෙනිදා පාලුකඩවල වැවේදී. ඔය කැලේ අසට වෙලා ඉන්නවා පේන්නේ එයා. එයා මේ විදිහට කැලේ අසරණ වෙලා හිටපු නිසා එදා අපිට එයාගේ පාදේ ආබාධය ගැන හොයලා බලන්න ඉඩක් ලැබුණේ නැහැ. ගොඩක් කලවර වුණාට පස්සේ තමයි එයා රංචුවත් එක්ක වැව් පිටියට එළිබැස්සේ. ඊට පස්සේ දවසෙත් මම පාලුකඩලට යනවා මේ මානබර් නැතා ඇතුළු අලි රංචුව එතන ඉන්නවා කියලා බලන්න. එදත් හවස 4 වගේ වෙනකොට එළියට ආපු අලි රංචුවේ මේ මානබර් නැතත් ඉන්නවා කියලා අපිට දැක ගන්න ලැබෙනවා. ඔයාලට පේනවා ඉතින් මේ මානබර් නැතා එයාගේ වම් පැත්තේ පිටිපස්ස කකුලට බර දෙන්නේ නැතුව ඒක උස්සන් ඉන්න විදිය.
ඉදායි වගේ මට පේන්නේ. කාවන් සිස්සත් එක්ක වෙනම නෑ එකක් ඉන්නවනේ. මේ මොකද එක්ක? මේක කතා කරන්නේ සද්ද එන්නේ. කරගස්සන කෙල්ල. ඔන්න එදා නම් එයාගේ කකුලේ තියෙන තුවාලය පැහැදිලිවම දැක ගන්න ලැබුණා. බදින දුවක්ක් නිසා ඇතිවෙච්ච තුවාලයක් පැසවල තියෙන බව තමයි පේන්න තියෙන්නේ. ඉතින් එදත් අපි ආයමත් ගල්ගම වනජීවි කාර්යාලයේ දැනුවත් කරා මේ පිළිබඳව. ඊට පස්සේ දවසෙත් ඒ කියන්නේ පසුගිය 27 වෙනිදා අපිට මානාභරණ ඇතා ඇතුළු අලිරංචුව දැක ගන්න ලැබෙනවා. පාලු කඩවල වැව ආසන්නයේම තියෙන ගමක තියෙන පොඩි කැලෑ කුට්ටියක තවත් රංචුවක් එක්ක නැවතිලා ඉද්දී. ඉතා ගල්ගම වනජීවි කාර්යාලයේ නිලධාරීනුත් මේ ස්ථානට පැමිණලා හිටියත් වනජීවි පශු වෛද්‍යයෙක්ගෙන් පැමිණෙන්නේ නැහැ මේ අතට ප්‍රතිකාරයක් කරන්න. ඊට පස්සේ දවස් දෙකේ ඒ කියන්නේ පසුගිය 28 සහ 29 වෙනිදා මේ මානාභරණ ඇතා ඇතුළු අලිරංචුව ගල්කුම පාලු කඩවල වැවේ ඉඳලා තියෙනවා කියලා අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ දවස් දෙකේ නිකවැටිය වනජීවි පශු වෛද්‍යයෙකුනුත් ගිහිල්ලා මේ ඇතාට ප්‍රතිකාරයක් ලබා දෙන්න එයාව හොයන්න උත්සාහ කරත් එයාලට ඇතාව හොයාගන්න ලැබුණේ නැහැ කියලායි දැනගන්න ලැබුණේ. පාලු කඩවල වැවේදී ඇතාට ප්‍රතිකාරයක් කරන්න නම් වනජීවි පශු වෛද්‍ය නිලධාරීන් උදේ 6 වෙනිදාවත් එතන ඉන්න වෙනවා. මොකද ඇතා ඇතුළු අලිරංචුව උදේ 6:30 විතර වෙද්දී පැව් පිටිය දිගේ ඇවිල්ලා කැලේට ඇතුළු වෙන නිසා. කැලේට ඇතුළු වුණාට පස්සේ කැලේ ඇතුළට ගිහින් එයාට ප්‍රතිකාරයක් කරන්න අමාරුයි. මොකද එයා අනිත් අලිරංචුවත් එක්කම ඉන්න නිසා. මේ වීඩියෝ එක හදන අද ඒ කියන්නේ 30 වෙනිදා වෙද්දී මානාභරණ ඇතාට තවමත් ප්‍රතිකාරයක් ලැබිලා තිබුණේ නැහැ. අදත් උදේ 6:30 වෙද්දී මානාභරණ ඇතා පාලු කඩවල වැවට ඇවිත් තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. හැබැයි අදත් මේ මානාභරණ ඇතාට ප්‍රතිකාර කරන්න වනජීවි පශු වෛද්‍යකයෙක්ගෙන් පැමිණලා තිබුණේ නැහැ. මේ මානාභරණ ඇතාගේ පාදයේ ආබාධය ගැන අපි මුලින්ම දැනුම් දුන්න 21 වෙනිදා ඉඳන් අද 30 වෙනිදා වෙනකල් දවස් 10ක් විතර ගත වෙලා තිබුණත් ඒ හැම දවසකම ඇතාව හොයාගන්න පුළුවන් ප්‍රදේශයක ඇතා ගැවසිලා තිබුණත් මේ වෙනකල්ම ඇතාට ප්‍රතිකාරයක් ලැබිලා නැති එක නම් ගොඩක් කනගාටුදායක තත්ත්වයක්. මේ විදිහට අලියතුන්ට තියෙන ආබාධ ගැන අපි වනජීවි දෙපාර්තමේන්තුව දැනුවත් කරත් ඒව බරපතල තත්ත්වයට පත් වෙන කලින් ඒවට ප්‍රතිකාරයක් නොලැබුණාම කාලයක් යද්දී ඒ තුවාල බරපතල තත්ත්වයට පත් වුණාට පස්සේ ඒ සත්තුන්ට ප්‍රතිකාර කළා වැඩක් නැහැ. අන්තිමේදී ඒ වගේ ආබාධ හේතුවෙන්ම එයාලා කාලයක් දුක ඉඳලා මැරලා යනවා. ඉතින් මේ මානාභරණ ඇතාගේ පාදයේ ආබාධයත් වගේ බරපතල තත්ත්වයට පත් වෙන්න කලින් වනජීවි පශු වෛද්‍යකගේ මගින් ඉක්මනින්ම මේ අතර ප්‍රතිකාරයක් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එතකල්ම අපි එයාලා ෆලෝ කරනවා. ෆොටෝ ගන්න පුළුවන් නේ? බොහොම ස්තුතියි. මම පැතුම් බණ්ඩාර.